Hello besties, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මම අලුත් vlog එකක් ගෙනකන් සතුටින් පස්සමින් ඉන්න නේද? ඉතින් අද ආවේ evening study vlog එකක්. ඉතින් අද නම් දවසේම වගේ වැස්සා. ඉතින් මාත් එක්ක ඉන්න වැස්ස දවසක පාඩම් කරන්න. ඉතින් දැන් මම ආසම candle එකක් පත් කරගත්තා. ඕක මම order කරා කියලා කිව්ව මං කලින් vlog එකේ ඒක unboxing කරන එක ගෙනාවා. ඒකත් බලන්න. ඉතින් අද මේ vlog එකේ ඔයාලට ගොඩක් විශේෂ දේවල් ටිකක් කියනවා. අපි බලමු. මට අද homework තියෙන්නේ maths. ඉතින් අපි දැන් යමු maths study කරන්න. Let's go. ඉතින් guys මම ඔයාලට කිව්වනේ අද මම විශේෂ දෙයක් ගැන කතා කරනවා කියලා. ඒ තමයි ස්ටඩි කරනකොට to do list එකක් හදාගන්නවා කියලා. ඒ කියන්නේ මොකද්ද මේ to do list එක කියන්නේ? to do list එකේ මොනවද තියෙන්නේ? to do list එක කොහොමද හදන්නේ කියලා අද vlog එකේ ඔයාලට කියලා දෙනවා. ඉතින් අපි බලමු. ඉතින් to do list එකක් කියන්නේ තමන් පාඩම් කරන ඒවා ලියා ගන්න චුටි පොතක්. ඒ කියන්නේ ඔයා එදා දවසේ මොනවද ස්ටඩි කරන්නේ, සිංහලද ගණිතයද to do list කියලා ලියාගෙන සිංහල ගණිතය කියලා ලියාගෙන ඒක ඉස්සරහින් චුටි කොට දෙයක් ගන්න ඕනි. ඉතින් ඔයා ඒ දවස් ඇතුළත ඒ වැඩ ටික ඉවර නම් ඒක ඉස්සර ටිකක් දාන්න ඒක කරගන්න. බැරි වුණා නම් වැරද්දක් දාන්න ඒක දවසට කරන්න හිතාගෙන. ඉතින් මේ to do list එකක් ලියන එකකින් ඔයාට ස්ටඩි ප්ලෑන් එකට අනුව කරන්න පුළුවන්. එතකොට අර to do list එකේ වෙන්නේ ඔයාලට ඒ to do list එකේ තියෙන වැඩ ඉබේම කරන්න සිද්ධ වෙනවා. ඒ මොකද ආ to do list එකට දැන්ටමත් දාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට ස්ටඩි කරන්න මම හිතන්නේ මේ ගොඩක් හොඳ වෙයි කියලා. ඉතින් මම කියනකොට මේ ක්‍රමේ try කරලා බලන්න. මේ ගොඩක් හොඳ වෙයි කියලා මම හිතනවා. ඉතින් දැන් වෙලාව 10:00 විතර ඇති. මම වැඩ කරන්න ගත්තේ 10ට. මම හිතනවා මට 11ට මේ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් guys මේ දවස්වල vlogs පොඩ්ඩක් පරක් නේ. මේ දවස්වල ඉතින් ස්කූල් එක මට සතියකට එකපාරක් වගේ දෙපාරක් වගේ තමයි vlogs ගේන්න වෙන්නේ. මම අනිවාර්යෙන් සිකුරාදා සෙන්සුරාදා ඊට දවස්වල vlog upload කරන්න හිතන් ඉනවා. ඉතින් ඔයාලා ඒ දවස්වල පොඩ්ඩක් බලන් ඉන්න මම vlogs ගේනකම්. ඉතින් guys මට 11ට නම් ඉවර කරගන්න බැරි වෙයි. ඒ මොකද මට දැනටමත් තව ගණන් ටිකක් 10ක් විතර තියෙනවා. ඉතින් තව 11ට තියෙන්නේ විනාඩි 5යි. 11:00ට 12ට විතර ඉවර කරගන්න පුළුවන්. ඒ මම හිතන විදිහට ඉතින් එක දිගට කොහොමද වැඩ කරන්නේ බෑනේ. පොඩි ඉඳින්න තමයි මම බ්‍රේක්ස් තමයි වැඩ කරන්නේ. තාමත් ගොඩක් හයියෙන් වහිනවා. ඉතින් වහින නිසා තමයි පොඩ්ඩක් මම ආසනටත් එක්ක මම ආසත් එක්ක තමයි කැන්ඩල් එකක් පත් කරන් ඉන්නේ. ඉතින් මේ කැන්ඩල් එක පුදුම සුවඳක් තියෙන්නේ. ඒකෙන් ලෙමන් සුවඳක්. ඉතින් ඔයාලට යක්කට කියලා තමන් කැමති ෆ්‍රේග්‍රන්ස් එකකින් කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. guys අද vlog එක හොඳයි නම් ඔයාලගේ ලස්සන අදහසත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්නත් එපා. ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ආව subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඕන නම් bell icon එකත් click කරගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මම day vlogs, study vlogs, morning routine වගේ ගොඩක් vlogs තියෙනවා. ඒවත් ගිහිල්ලා බලන්න.
ඔන්න ඔය මල් ටික අපි පල්හා වෙලෙන් කඩගෙන ආවි. ඉතින් ඒ ටික ගොඩක් ලස්සනට පිපිලා සන්රයිස් එක වැටලා තියෙන නිසා ඉතින් මම සයි පාඩම් කරද්දී ඔය විදියට ලස්සනට මම දාපු වතුර එකේ මල් පිපිලා තියෙනවා බලන්න. ඉතින් එතකොට පාඩම් කරනවා සීතල ස්ටඩි ටේබල් එකේ තවදුරටත් වාඩිලා ඉන්න ආස හිතෙනවා. ඉතින් guys ඔයාලට මේ බ්ලොග් එකේදී විශේෂ කාරණයක් ගැන කියන්න ඕනි. ඒ විශේෂ කාරණය තමයි මගෙන් ගොඩාක් අය එක vlogs ඉල්ලනවනේ. ඇත්තටම කිව්වොත් ඔයාලා දන්නවා මේ දවස්වල ස්කූල් කියලා. එක්කෙනෙක් ඉල්ලනවා cooking vlog එකක්, එක්කෙනෙක් ඉල්ලනවා room tour එකක්, එක්කෙනෙක් ඉල්ලනවා short note vlog එකක්, එක්කෙනෙක් ඉල්ලනවා night routine එක. ඉතින් ඔය විදියට එක vlogs ඉල්ලනකොට මට හිතා ගන්න බෑ මොන vlog එකද අප්ලෝඩ් කරන්න කියලා. ඇත්තටම කිව්වොත් guys අනිත් vlogs කරනවා වගේ නෙවෙයිනේ මේ cooking vlogs කියන්නේ. ඒ කියන්නේ දැන් ස්ටඩි vlog එකක් නම් මට ස්ටඩි කරන ගමන් රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් මට බෑ cooking vlog එකක් ස්ටඩි කරන ගමන් රෙකෝඩ් කරන්න බෑනේ. ඉතින් අනික cooking vlog එකක් රෙකෝඩ් කරන්න අමාරුයි. මගින් පොඩි යාළුවෙක් දැනට කමෙන්ට් 20ක් 30ක් ඉල්ලලා තියෙනවා. මට පෙන්නනවා 30ක් කොහෙද දාලා මේ cooking vlog එකක්. අනේ ඇත්තටම කිව්වොත් cooking vlog එකක් මේ මට ගේන්න පරක්කු වෙනවා. ඔයාත් උනත් දන්නවනේ cooking vlog එකක් රෙකෝඩ් කරන්න ටිකක් අමාරුයි කියලා. ඉතින් පොඩ්ඩක් ඉවසලා ඉන්න. මට නිවාඩුවක් හම්බ වෙච්ච මම cooking vlog එකක් කරනවා. ඔයා cooking vlog එක නැතුව කැමති වෙන vlog එකක් කරන්නකෝ. මම අනිවාර්යයෙන්ම අමතක නොකර cooking vlog එකක් කරනවා. ෂුවර් එකටම මම cooking vlog එකක් කරනවා. ඉතින් ඔයා වෙන vlog එකක් කමෙන්ට් කරන්න. මම ඒක අනිවාර්යයෙන් නැත්තම් ඔයා හිතාවි වෙන අය කමෙන්ට් කරන vlogs දෙනවා මම කමෙන්ට් කරන vlogs විතරක් දෙන්න නැහැ කියලා. ඉතින් ඔයා තව වෙනස් විදිහේ vlog එකක් කමෙන්ට් කරන්නකෝ. ඉතින් guys දැන් මම පොඩි කෑමක් ගත්තා. ඉතින් බන් එකක් තිබ්බා. ඉතින් ඒක කෑවා. ඉතින් තාමත් වහිනවා. ඉතින් පේනවනේ අද දවසේ මං ඉඳන්නේ වහිවි. මට අද ක්ලාස් නැති නිසා කමක් නැහැ. ඉතින් guys මම හිතනවා මේ vlog එක ගොඩක් හොඳ වෙන්න ඇති කියලා. ඉතින් තවත් ලස්සන vlog එකකින් හම්බ වෙමු. See you the next vlog. Bye.